Welcome to shopx.lk. අද අපි මේ වීඩියෝගෙන් බලමු කොහොමද ඔයාගේ shopx store එකට product එකක් add කරගන්නේ කියලා. ඉතින් අපි කලින් වීඩියෝගෙන් කතා කරා කොහොමද shopx store එකක් හරියටම create කරගන්නේ කියලා. ඔයා ඒ වීඩියෝ එක තාම බැලුවේ නැත්නම් අනිවාර්යෙන්ම ඒ වීඩියෝ එකත් බලලාම එන්න. So let's get into the video. මුලින්ම ඔයාගේ shopx store dashboard එක open කරගන්න. ඊට පස්සේ මේ left side එකේ තියෙන sidebar එකෙන් products page එකට යන්න. දැන් ඔයාලට මෙතනදී ඔයාගේ ඔක්කොම products and categories ටික බලා ගන්න පුළුවන්. ඉතින් අලුත් product එකක් add කරන්න නම් මේ add product කියන button එක click කරන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ pop-up window එකක් open වෙනවා. මෙතනින් ඔයාලට පුළුවන් product එකට අදාළ details ටික enter කරලා product එක add කරගන්න. ඉතින් මෙතන උඩින් ඔයාලට බලා ගන්න පුළුවන් digital product කියලා section එකක්. ඔයා sell කරන්නේ digital products නම්. ඒ කියන්නේ e-books, courses, links, files වගේ නම් ඔයාලට පුළුවන් මේ option එක turn on කරන්න. ඊට පස්සේ මෙතනට ඔයා sell කරන digital product එක ඔයාගේ customers ලට download කරගන්න පුළුවන් වෙන විදිහට links upload කරන්න ඕනේ. For an example, ඔයා sell කරන්නේ e-book එකක් නම් ඔයාලට පුළුවන් ඒ e-book එක මුලින්ම Google Drive එකකට වගේ upload කරලා ඊට පස්සේ ඒකේ link එක මෙතනට upload කරන්න. එතකොට ඔයාගේ customers ලට පුළුවන් මේ product එක buy කරලා ඒ link එක through download කරගන්න. ඒ විදිහට maximum links 3ක් upload කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි digital product එකක් add කරගන්නේ. අනිත් details normal විදිහටම enter කරගන්න පුළුවන්. මුලින්ම product title එක, ඊට පස්සේ product description එක. ඉතින් මේ description එක enter කරද්දී product එක ගැන customers ලට හොඳ idea එකක් ගන්න පුළුවන් වෙන විදිහට detailed description එකක් enter කරන්න. ඊට පස්සේ product එකේ price එක enter කරන්න ඕනේ. ඊට පස්සේ මේ minimum quantity කියන තැනට ආම් වශයෙන් products කීයක් order කරන්න ඕනේද කියලා enter කරගන්න. ඒ කියන්නේ ඔයා bulk විදිහට නම් sell කරන්නේ, ඒ කියන්නේ තොග වශයෙන් නම් විකුණන්නේ ආම කොච්චර ප්‍රමාණයක් order කරන්න ඕනේද කියලා මෙතනට දාන්න පුළුවන්. ඊට පස්සේ මේ product එකට අදාළ category එක select කරගන්න ඕනේ. ඔයා දැනටමත් categories create කරලා නැත්නම් ඔයාලට පුළුවන් මෙතනදී new category කියන button එක උඩ click කරලා අලුත් category එකක් create කරගන්න. ඊට පස්සේ ඔයා අනිවාර්යෙන්ම product එකට අදාළ images ටික add කරගන්න ඕනේ. මෙතනට ඔයාලට පුළුවන් images 5ක් වෙනකන් උපරිමයෙන්ම add කරන්න. ඊට පස්සේ මේ තියෙන්නේ තවත් ගොඩක් important section එකක්, customization. ඉතින් ඔයා custom product sell කරන කෙනෙක් නම්, ඒ කියන්නේ custom printed items නැත්නම් handmade items වගේ sell කරන කෙනෙක් නම් ඔයාලට පුළුවන් මේ option එක on කරගන්න. ඊට පස්සේ මෙතනට ඔයාගේ customers ලට instructions ටිකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ customization එක වෙන්න ඕනේ කොහොමද? ඊට පස්සේ customer දෙන්න ඕන details මොනවද මේ වගේ instructions ටිකක් ඔයාලට මෙතනට enter කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ allow image upload කියන feature එක on කරොත් customers ලට පුළුවන් maximum images දෙකක් වෙනකම් upload කරන්න. ඉතින් මේක ගොඩක් වැදගත් වෙන්නේ ඔයා custom printed t-shirts වගේ sell කරනවා නම්, මොකද එතකොට customers ලට පුළුවන් print වෙන්න ඕන designs ටික වගේ දේවල් මෙතනට upload කරලා order කරන්න. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ additional details ටිකක් enter කරගන්න. මෙතනට delivery time එක auto enter වෙලා තියෙනවා. ඔයාලට ඕන නම් මේක edit කරගන්නත් පුළුවන්. ඊට පස්සේ තව මේ product එකේ weight එක, size එක, material එක, quality එක වගේ additional details ඔයාලට පුළුවන් මෙතනට තමයි ලේසියෙන්ම enter කරගන්න. ඊට පස්සේ මේ තියෙන තවත් ගොඩක්ම වැදගත් section එකක්, attributes. මෙතනදී ඔයාලට පුළුවන් customers ලට select කරන්න ඕන options ලබා දෙන්න. ඒ කියන්නේ colors, sizes වගේ දේවල්. මුලින්ම මේ add attribute group කියන button එක click කරන්න. ඊට පස්සේ attribute group එකට name එකක් enter කරන්න ඕනේ. For an example, size එක නැත්නම් color එක වගේ දෙයක්. ඊට පස්සේ type එක text ද color ද කියලා select කරගන්න ඕනේ. ඔයා customers ලට choose කරන්න colors දෙනවා නම් වෙනම attribute group එකක් create කරලා type එක color කියලා select කරන්න. ඊට පස්සේ required ද නැද්ද කියලාත් select කරගන්න ඕනේ. customer ට අනිවාර්යෙන්ම option එකක් තෝරගන්නම ඕනේ නම් required කියන tick එක on කරලා තියන්න. ඊට පස්සේ මේ attribute group එකේ තියෙන options ටික enter කරගන්න. ඒ කියන්නේ size group එකේ නම් තියෙන sizes ටික enter කරගන්න ඕනේ. For an example, small, medium, large මෙන්න මේ වගේ sizes ටික enter කරගන්න ඕනේ. එතකොට customers ලට මේ options වලින් යාලා කැමති option එකක් select කරලා order කරන්න පුළුවන්. ඊට පස්සේ මේ option එකින් එකට price එක අඩු වැඩි වෙනවා නම් ඒ අඩු හෝ වැඩි වෙන ගාන විතරක් ඔයාලට මෙතන extra price එකක් විදිහට enter කරගන්න පුළුවන්. finally ඔයාලට පුළුවන් add-ons ටිකක් add කරගන්න. ඒ කියන්නේ ඔයා sell කරන product එකට extras වගේ offer කරනවා නම්, ඒ කියන්නේ ඔයා gift එකක් sell කරනවා නම් ඔයාලට පුළුවන් ඒ gift එකට packaging එකක් extra විදිහට add කරන්න. එතකොට ඔන්න ඔයාලට මේක extra add-on එකක් විදිහට මෙතනට add කරගන්න පුළුවන්. ඊට අමතරව මේ extra add-on එකට අමතර මුදලකුත් ඔයාලට charge කරගන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම ඩීටේල්ස් ටික එන්ටර් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේ ප්‍රොඩක්ට් එක ඇඩ් කරන්න. මෙන්න මේ විදිහට තමයි ඉතාමත් ලේසියෙන් ඔයාගේ shopx store එකට සරලවම ප්‍රොඩක්ට් එකක් ඇඩ් කරගන්නේ.
ඉතින් ඔයාලට Shopex ගැන තවත් දේවල් දැනගන්න තියෙනවා නම් නැත්නම් doubts තියෙනවා නම් ඔයාලට පුළුවන් මෙන්න මේ WhatsApp number එකෙන් අපේ 24/7 available customer support service එකට contact කරගන්න. So thank you for joining Shopex.